ආපෝ මිනිස්සු ආයෙත් පටන් ගත්තද? හැචි හැචි ගන්න. අනේ අම්මේ මට ළමයා හම්බෙනවට වඩා අමාරුයි තමුසට හෙම්බිරිස්සාව හැදුනහම. මල කරදරේ. අයියෝ ගෑණි ඔය රෙදි ටික මෙතන වනන්න නැතුව අන්නර හිට ගිහින් වනා ගන්නකෝ. මොකද්ද කිව්වේ? දැන් මම මේ රෙදි ටික මෙතන වනන්න නැතුව තමුසි කියන්නේ මට එහා ගමට ගිහිල්ලා වනන්න කියලාද? අනේ මේ අනේ බබා මෙතන අතු ගන්න එපා මට එම්බිරිස්සාව හැදිලානේ තියෙන්නේ මෙතන දූවිලි අවුස්සන්න එපා. මොකද්ද කිව්වේ? අතු ගන්න එපා. දැන් මං අතු ගන්නෙත් නැතුව, ගෙවල් අස් කරන්නෙත් නැතුව, දූවිලි පිහ දාන්නෙත් නැතුව ඉන්න ඕනේ. ඔහෙට හෙම්බිරිස්සාව හින්දා. දැන් ওই හෙම්බිරිස්සාව සනීපුණහම මේ කොම් වැඩ එකපාර කරනවද ඔය? අනේ මගේ කට මේ මිනිහවත් එක්ක අතු ගාගෙන යන්න තියෙන එළියට. ගන්න කකුල් දෙක. අතු ගාන්න එපා. ඔය සමහයක බොන්න අඩුවේ. මේ ඒක නෙවෙයි. ඔහෙට මතකද? කසාද බැඳලා පළවෙනි දවසේ හොටෙල් එකට ගිහිල්ලා අනේ ඉතින් මං ඉතින් හිරිපොද වැස්සේ තෙමෙන්න ආසයි කියලා මිනිහවත් ඇදගෙන නැටුවා. මෙච්චරයි. මෙන්න මෙච්චරයි තෙමුනේ. අන්තිමට හච් හච් ගන්න පටන් ගත්තා. අනේ දෙයියනේ. එදා නම් හොටෙල් එකේ හිටපු ඔක්කොම මිනිස්සු බය වෙන්නේ නැති තමුසගේ සද්දෙට. ඇයියෝයි ඔහේ හැමදේම මට එකක් නෑර කියලා ඔය පරම්පරාගත පීනසේ ගැන විතරක් මට නොකියුවේ.